කියන්න. මේ අපි උඩමාළුවේ චෛත්‍ය හැදුවේ රජතුමෙක්. එයා එක දවසක් ඔහොම බෝධියක් හදනකොට එයාට උණ හැදිලා බැරෙන්න ලඟ වෙනකොට එයා පුතා මල්ලි මේ කව රජතුමාගේ නම මොකද්ද? දොට්ටුගම රජතුමා. කවුද? කවුද? රජතුමා. එයා කවුද රුවන්වැලි සෑය හැදුවේ? මොකද්ද? එයා ඒ බෝධිය බෝධිනේ චෛත්‍ය. චෛත්‍ය හදිනකොට එයාව මැරුණා. වයසට ගිහිල්ලා මැරෙන්න ලඟ වෙනකොට එයාගේ මල්ලි එයාට බෝධි හදනවා කියලා පෙන්නන්න සුදු වැඩියෝදින් ලස්සන එකක් හදලා පෙන්නවා. පෙන්නවා. මම රජතුමාට වෙන්නේ? දොට්ටුගම. රජතුමාට ඊට පස්සේ එයා එක බල ඉඳලා තමයි සාදු කියාගෙන මැරුණේ. දැන් අපි මේ කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මේ උඩමාළුවේ. කීයක් ඕනද? මේ අපේ YouTube කරන නංගි එකක් දෝනේ. තේනවද? මෙයා ඉතින් එයාට හදන් කරු කීයක් ඕනද? 20ක්. මේ අනිත් ළමයා එකයි කියන්නේ. එයාගෙම මදි නමයි 1 කියන්නේ. 1 give me 1. Please give me 1. Please give me 2. 2. කොහෙද මේ ඇවිත් ඉන්නේ කෙනා? උඩමාළුවට අනුරාධපුරේ. CCTV එකක් දාලා තිනවා මේ බෝධියට. මේ රන්මයට ළඟට බයික් එක ගියේ නෑ අපැත්තේ. රුවන්වැලි සෑයට නාග ලෝකෙන් ඇවිල්ලා වඳිනවා කියන මේ දොරටුව තමයි මේ තියෙන්නේ. මොකක්ද අර කකුල හොදන් එනවා කියන අර චූටි එකෙන්ද? හරකේ? එහෙම නාග ලෝකෙන් ආපු එක්කෙනෙක් වඳිනකොටලනේ දුටුගැන්ත රජතුමා මේ බලෙන් මෙයාව වැන්න කියන්නේ. එහෙම එකක් තියෙනවලු නේ. ඊට පස්සේ නාග ලෝකෙන් ඇවිල්ලා දේවියක් නාරජගේ මේ දුව ඇවිල්ලා මේ නාග ලෝකෙන් ඇවිල්ලා මේකෙන් ඇවිල්ලා වැඳ හිටියලු. දුටුගැන්ත රජතුමා ඊට පස්සේ ආව දැකලා මේ බලෙන් කසාද බැඳලා. ඒ කසාද බැඳපු නිසා නාලෝකේ රජතුමෝට තරහ ගිහිල්ලා ඒ වේසෙන් තව කෙනෙක් එවලා හත් පාරක් දෂ්ට කරලා මේ දුටුගැමුණු රජතුමාට හත් පාරක් දෂ්ට කරාලා. එහෙමද නැතිවනේ මැරුණේ නෑනේ. ඔව්. හත් වෙනි පාරෙලු මේ එයා අපිට බයිනවද කොහෙද? එයා ඒ මනුස්සයා එදත් මට නෑ. ඔව් බබා. මොකද්ද? අබේ ගිරිය. කො පෙන්නන්න අබේ ගිරිය?
ඒ චෛත්‍ය හදාගෙන යන චෛත්‍යයක් නේ. අර බලන්න. කැඩිලා නේ උඩ. කියන්න. මේක හදාගෙන ගිහින් මේක දැන් හදන්න බැහැ. ඕක දැන් හදන්න අමාරුයි තමයි. පළයි. මේ පන්සල පරණ මේ තමයි අබේගිරිය. මෙතන තියෙනවා එන කෙනෙක් මේ ආවහම මමත් අද තමයි දැනගත්තේ. මේ සංක බහිරවයි රත්න බහිරව කියලා රූප දෙකක් පිළිම දෙකක් මේ මිනිස්සු ඇවිල්ලා වඳින මාර හනුහස් තියෙන තැනක්ලු. බහිරව දෙවියෝ මෙතන හොඳට නරකට දෙකටම මේ දෙවි කෙනෙක් මේ හොඳයිලු. සංක බහිරව දෙවියන් ගාව මෙතන ඉන්නේ. අතේනේ පද්ම බහිරව දෙවියන්. මේ වැරද්දට දඬුවම් දෙන දෙවි කෙනාලු අර හොඳ බාර වෙන්න එන කට්ටිය එතන පොලිමට ඉන්නවා. එහෙම. ආවහම ඔයාලත් එන්න ඇවිල්ලා මෙතනට ඇවිල්ලා බාරහාර වෙලා යන්න. හරියට අනුහස් තියෙන තැනක් අබේගිරිය. මේ අබේගිරියේ ප්‍රධාන දොරටුවේ තමයි තියෙන්නේ. සංක බෛරව දෙවියන් සහ පත්න බෛරව දෙවියන්. මේක ඉතින් තාම මේ කැවිලි අබේගිරිය. මං හිතන්නේ මං කිව්වේ ජේතවනේ කියලා. ඒක සමා වෙන්න. මේ අබේගිරිය. තම ජනාතම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබට දීර්ඝායුෂ වේවා. අර තටු තියෙන පිරිමි මොනරෙක්ගේ. දැක්කනේ? ගොඩක් තියෙන තටු. ඔව්. දැක්කද ලස්සන? ඒක තමයි. පිරිමි මොනරෙක්. මම ඔය ගුරු එකේ නැත්තේ. චැනල් මේ කොහෙද? මේ පිළිමය සමාධි පිළිමය. පොතේ තියෙනවා මේක. ඇත්තටම මේක තියෙනවා අපේ. මේක තමයි සමාධි පිළිමය. අබේගිරියට ඇවිල්ලා එතනින් පැනලා එන්න තිබ්බා. මේ අවට පරිසරය. මේ කොට්ටම් පොකුණ. මට ඉතින් ගල් දෙන්න ආව කට්ටිය මේකට. මේ මිරිස වැටිය. මේ පැත්තේ යන්න ඉන්නලු. චෛත්‍ය यहाँ पर फेसवल वाली සුදු පුතා මේකත් හදලා තියෙන දුටුගැන රජතුමා. මේකද? ඔව්. කවුද හදලා තියෙන්නේ? ඈ? දුටුගැන මයි බෝදලු. දුටුගැන රජතුමාගේ මේ හස්ති රාජයාගේ අනුරුවක්. කණ්ඩොල හස්ති රාජයා. ඔය තෙල් දාන්න තියෙන.
පහනද? මේ තියෙන තෙල් දාන්න. ඇත්තේ. මිනිස් වට්ටිය ප්‍රතිසංස්කරණය කරමින් තමයි පවතින්නේ. අතන තියෙන දුටුගැමුණු රජතුමාගේ පිළිරුව කනරුවක් තියෙනවා. හරිම නිස්කලංක පරිසරයක් තමයි තියෙන මිරිසවැටියට. අබේගිරිය වගේම.